උසස් පෙළ කුමන අංශයකින් වුණත් විෂයක් තෝරගන්නකොට දරුවෝ ගොඩ දෙනෙක් හොයලා බලන එකක් තමයි කුමන විෂයටද වැඩිම ඉසෙට් අගයක් ලබා ගන්න පුළුවන් කියලා. එක එක අදහස් තියෙනවා. ඔබට අහන්න ලැබිලා ඇති වැඩිම ඉසෙට් අගයේ තියෙන ගිණුම් කරන විෂයටයි කියලා. තවත් ඔබට අහන්න ලැබිලා ඇති නෑ වැඩිම ඉසෙට් අගයක් තියෙන ආර්ථික විද්‍යාවට කියලා. තවත් විටක වැඩිම ඉසෙට් අගයක් තියෙන ව්‍යාපාර අධ්‍යයනයට කියලා. එහෙම නැත්නම් ව්‍යාපාර සංකේතනයට කියලා. වැඩිම ඉසෙට් අගයක් තියෙන තොරතුරු තාක්ෂණයේ විෂයට කියලා. මේ වගේ එක එක ඔයාට ඇවිල්ලා ඇති. ඇත්තටම අපි බලමු මේ ඉසෙට් අගය කල් තියා අපිට කියන්න පුළුවන්ද ලබන අවුරුද්දේ විභාගයේ කුමන විෂයටද වැඩිම ඉසෙට් අගයක් ලැබෙන්නේ? අපිට එහෙම කලින් කියන්න පුළුවන්ද අංකයක? ඇත්තටම අපිට එහෙම කලින් කියන්න බෑ. ලබන අවුරුද්දේ කුමන විෂයටද වැඩිම ඉසෙට් අගයක් ලැබෙන්නේ කියලා අපිට කියන්න බෑ. අපිට කියන්න පුළුවන් පසුගිය අවුරුදු වල ඒ අවුරුද්දේ කුමන විෂයටද වැඩිම ඉසෙට් අගයක් ලැබුණේ කියලා. ඒක අපිට කියන්න පුළුවන් ඒ අවුරුද්දේ ඒ දරුවන් විභාගයට ලියලා ලබාගත් ලකුණු විශ්ලේෂණය කරලා ඒවෙන් සකස් කරගන්න ඉසෙට් අගයේ මත පදනම්ව සත්‍ය අගයේ මත පදනම්ව අපිට කියන්න පුළුවන් මේ විෂයට මේ අවුරුද්දේ ඉසෙට් අගයේ වැඩි වුණා, මේ අවුරුද්දේ මේ විෂයට ඉසෙට් අගයේ වැඩි වුණා, මේකට අඩුයි කියලා. එහෙම නැතුව ලබන වසරේ තියෙන විෂයකට වැඩි ඉසෙට් අගයක් ලැබෙන්නේ මේකටද කියලා අපිට කල් තියා කියන්න බෑ. ඒත් කොහොමද මේ ඉසෙට් අගය ගණනය කරන්නේ? ඉසෙට් අගය ගණනය කරන්නේ x වලින් x බා අඩු කරලා ඒ ලැබෙන අගය අපි බෙදනවා සම්මත අපගමනයේ. ඒතර x කියන්නේ මොකක්ද? x කියන්නේ එක ශිෂ්‍යයෙක් අපි ඉසෙට් අගය ගණනය කරනවා නම් ඒ ශිෂ්‍යයා අපි දමු a කියලා. ඒ කියන ශිෂ්‍යයා ඒ විභාගයේදී ඒ විෂයට ලබාගත් ලකුණ. ඊළඟට x බා කියන්නේ මොකක්ද? x බා කියලා කියන්නේ සරලව කියනවා නම් සරල මධ්‍යයනය. මධ්‍යයනය කියලා කියන්නේ ඒ විෂයට ඒ දරුවෝ සියලු දෙනා ලබාගත් ලකුණු ටික එකතු කරලා ඒ දරුවන් සංඛ්‍යාවෙන් බෙදලා ලැබෙන සරල මධ්‍යයනය සාමාන්‍ය අගය. එතකොට ශිෂ්‍යයා ලබාගත් ලකුණු වලින් ඒ විෂයට ලබාගෙන තියෙන මධ්‍යන ලකුණ අඩු කරනවා. එතකොට මේ අඩු කළාම එන අගය බෙදනවා සම්මත අපගමනය. එතකොට මොකක්ද මේ සම්මත අපගමනය කියලා කියන්නේ? සම්මත අපගමනය ගණනය කිරීම තරමක් සංකීර්ණ වුණත් මම ඊටාම සරලව ඒක පැහැදිලි කරන්නම්. සම්මත අපගමනය ගණනය කරන්නේ එක එක දරුවා ලබාගත් ලකුණ මධ්‍යන ලකුණත් එක්කලා කොයිතරම් දුරට වෙනස් වෙනවද? ඒ වෙනස නැත්තම් අපගමනය ගණනය කරනවා. එක එක දරුවා ලබාගත් ලකුණ මධ්‍යන ලකුණත් එක්කලා තියෙන වෙනස. මේ වෙනස ධනාගයක් වෙන්නත් පුළුවන්, ඍණාගයක් වෙන්නත් පුළුවන්. අපි හිතමු උදාහරණයක්. විෂයට මධ්‍යන ලකුණ අරන් තියෙන්නේ 50යි. ඒ කියන දරුවා ලකුණු 70ක් ලබා ගත්තා නම් එයාගේ ඒ ලකුණු 70න් අඩු කරනවා මධ්‍යන ලකුණ 50. ඒ අඩු කළාම එයාට එන්නේ ධන 20ක්. ඒ වගේ තවත් කෙනෙකුට ඒ අපගමනය නැත්තම් ඒ වෙනස ඍණාගයක් එන්න පුළුවන්. අපි හිතමු C කියන දරුවා ලබාගෙන තියෙන ලකුණු 40යි. නමුත් මධ්‍යන ලකුණ 50යි. එතකොට ලබාගත් ලකුණු 40න් මධ්‍යන ලකුණු 50 අඩු කළාම එයාට ලැබෙන්නේ ඍණ 10ක්. ඒතර මේ විදිහට එක එක දරුවාගේ ලකුණ මධ්‍යනයෙන් කොච්චර දුරට ඈත් වෙනවද කියලා බලලා ඒ වටිනාකම් වල වර්ග කිරීමක් කරනවා. අපි තුමු උදාහරණයක් ඒ ලකුණු 70යි මධ්‍යනේ 50යි නම් එයාගේ ලැබෙන 20 ඒ වෙනස 20 වර්ගය ගන්නවා. C කියන දරුවා ලබාගත්තේ 40යි. එතකොට එයා මධ්‍යන ලකුණ 50ත් එක්ක වෙනස ඍණ 10යි. ඒ ඍණ 10ත් වර්ගය ගන්නවා. ඔය විදිහට එක් එක් දරුවා ලබාගත් ලකුණු මධ්‍යනෙන් කොච්චර වෙනස් වෙනවද කියන අරගෙන ඒ වෙනස් ටික වර්ග කළා ඒ වර්ගයන්ගේ එකතුව ගන්නවා. එකතුව අරගෙන අපි ඒකට කියන්නේ විචලතාවය කියලා. ඒ වර්ගයන්ගේ එකතුවට අපි කියනවා විචලතාවය කියලා. ඒ විචලතාවයේ වර්ගමූලය තමයි සම්මත අපගමනය කියලා කියන්නේ. එතකොට ළමයා ලබා ගන්න ලකුණ සහ මධ්‍යන ලකුණ කියන කාරණා දෙක අතිශයින් තීරණාත්මකයි ඉසෙට් අගයේ තීරණය වීම කෙරේ. අපි දන්නවා මධ්‍යන ලකුණ වැඩි අගයක් ගන්නේ ඒ අවුරුද්දේ ඒ ප්‍රශ්න පත්‍රය පහසු වුණොත් නැත්නම් සරලව කියනවා නම් ලේසි වුණොත්. එතකොට පේපර් එක අමාරු වුණොත් මධ්‍යන ලකුණ ගොඩක් පහළට එනවා. පේපර් එක අමාරුනොත් මධ්‍යන ලකුණ පහළට එනවා. පේපර් එක ලේසි නම්
මධ්‍යන ලකුණ ඉහළට යනවා. එතකොට ලේසි පේපර් එකකට ලකුණු 70ක් ගත්තා කියන්නේ මොකද මධ්‍යනය ඉහළ අගයක් ගන්න නිසා ඒ ළමයාගේ x ඍණ x බා කියන කොටස කුඩා වෙනවා. ඒ වගේම අමාරු විෂයකට මධ්‍යන ලකුණු ගොඩක් පහළට එනවා. අමාරු විෂයකදී කිසියම් දරුවෙක් ලකුණු 80ක් 90ක් ගන්නවා කියලා කියන්නේ එයාගේ x ඍණ x බා කියන කොටස විශාල අගයක් ගන්නවා. අන්න එතකොට ප්‍රධානම කාරණය ඉසෙට් අගය වැඩි වෙන්න බලපාන ප්‍රධානම කාරණය තමයි මේ මධ්‍යන ලකුණ එහා මෙහා වෙනස් වීම. නම් පේපර් එක ගොඩාක් අමාරු වුණොත් මධ්‍යන ලකුණ ගොඩාක් පහළට එනවා. එතකොට ඒ අවස්ථාවේදී වැඩි ලකුණු ගන්න කෙනාගේ ඉසෙට් අගය ගොඩාක් ඉහළ අගයක් ගන්නවා. ප්‍රශ්න පත්‍රය ගොඩක් ලේසි වුණොත් එතෙන්දි වෙන්නේ මධ්‍යන ලකුණ ගොඩාක් ඉහළට යනවා. එතකොට ඉහළ ලකුණක් ගත්තත් ඒ ලකුණයි මධ්‍යනයි අතර තියෙන පරතරය කුඩා නිසා ලැබෙන ඉසෙට් අගය අඩු වෙනවා. ඉතින් මේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඇත්තටම පේපර් එකක් අමාරු වුණොත් ඒ අවුරුද්දේ ඒ විෂයට වැඩි ඉසෙට් අගයක් ලැබෙනවා. ඒක තමයි ප්‍රධානම සාධකය. තවත් සාධක තිබුණාට අපි දකින ප්‍රධානම සාධකය තමයි ප්‍රශ්න පත්‍රයේ අමාරු වීම සහ ලේසි වීම කියන කාරණය මත මධ්‍යන ලකුණ එහා මෙහා වීමත් එක්කලා ලැබෙන ඉසෙට් අගය එහා මෙහා වෙන්න නැත්නම් අඩු වැඩි වෙන්න ප්‍රධාන සාධකයක් වෙනවා. දරුවා ලබා ගන්න ලකුණට අමතරව. සම්මත අපගමනයේ කිසියම් දුරකට බලපානවා. නමුත් අර බලපෑමට සාපේක්ෂව ගත්තොත් සම්මත අපගමනයේ බලපෑම ඉතා කුඩා අගයක් ගන්නවා.